Halo guys, ඉතින් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද පටන් ගන්න මේ hardcore series එකේ පළවෙනි වීඩියෝ එක. අම්මලසේ රත්න village එකක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් village එකට ගිහිල්ලා හරියනම් අපි වැඩේ පටන් ගමු. ඒක පොඩ්ඩක් village එකට ගිහිල්ලා ළඟපාත base හදලා survive වෙමු. අඩෝ එක ටිකක් ලොකු village එකක් හැබැයි. හරියනම් අපි යන් village එකට බලමු මේක කොහොමද අපිට අයන් හම්බෙන්න ඉඩ තියෙනවා. බලමු අපි එක්ස්ප්ලෝර් කරලා දාලා. අපි මේ ගෙදරට ගිහින් බලමු අයින් තියනවාද කියලා. අයින් තිබ්බත් වාසි. ඒ බලමු තියනවාද කියලා. ඔව් ලෙගින් එකක් තියෙනවා, තව ස්පෙයා එකක් තියෙනවා. ඔබ්සිඩියන් තමයි අපි පස්ස ගමු. හරි ගස් ඉතින් අපි මේ ලෙගින් එක දාගමු. ඔය තව ගෙත් වෙන අපි යන් ඒ ගෙදර පොඩ්ඩක්. ඔව් අයින් සෝඩ් එකකුයි පික් එකකුයි තව අයින් ඉන්ගොට් තියෙනවා. චෙස්ට් එක දාගත්තා. චෙස්ට් ප්ලේට් එක තව ගෙත් තියෙනවා. අපි යන් බලන්න. ඔව් ඩයමන්ඩ් තියෙනවා ඒකේ. අඩෝ මේ විලේජ් එක මරු. තව ගෙත් තියෙනවා. අපි ඒකට ගිහින් බලමු. බලමු මොනවද තියෙන කියලා චෙස්ට් එකේ. තව අයින් නැති මම හිතන්නේ. ඔය තව අයින් ලෙගින් එකකුයි කඩු 3ක් තියෙනවා. ඔව් හොස්සම එකක් තියෙනවා. කොපිස් මේ ගෙදර ස්මූත් ෆර්ස් එකක් තියෙන එක අපි පස්සේ ගමු. අයින් ගොඩම ඉන්නේ ආයි බලමු තව ඒවල තියෙනවද කියලා වටින ලූට් ගන්න. මෙතන ගයක් තියෙනවා. ඒක දෙට්ට ගිහින් බලමු මොනවද ගන්න පුළුවන් කියලා. ඔව් ඒකේ තමයි ඉන්ගොටුයි චෙස්ට් ප්ලේට් එකකුයි තව බෙඩ් තියෙනවා. අපි මේ ෆර්ස් එක කඩාගමු. හරි ඒක කඩාගත්තා. අපි guys මේ හරිය සර්වයිව් මේ බේස් එක හදමු නේද? අපි ඉඩක් තියෙනවනේ බේස් එක හදන්න ඉඩ ඇති. අපි මෙතන බේස් එක හදමු. මෙතන හොඳයි. අපි මෙතන බේස් එක හදමු. හරි guys අපි මෙතන මේ තියෙන ගහ කපාගමු. මොකද මට ස්ටික් ඕනේ. තව ක්‍රාෆ්ටින් ටේබල් එකක් ඕනේ. මං ගාව වුඩ් නෑ. මේක කපාගමු. මම මේකට පොඩි රිසෝස් පැක් එකක් ඇඩ් කරලා තියෙන ට්‍රී කැප්චර් වෙයින් මයිනර් වගේ. එකේ පොඩ අපේ වැඩ ලේසි වෙනවා. ඒකයි තව ඉතින් ෂේඩර් තමයි ඇඩ් කරලා තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ගහ කපා ගත්තා. දැන් අපි යන් අපේ වැඩ වලට. හරි ගයිස් ඉතින් මම දැන් වුඩ් හදාගන්න මට ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න ඕනේ. මොකද තව ටූල් හදාගන්න ඕනේ අපිට. අපි මේ ක්‍රාෆ්ටින් ටේබල් හදාගත්තා. දැන් අපි ස්ටික් හදාගන්න ඕනේ. ස්ටික් හදුවා. අපිට තව හෙල්මට් එකකුයි බූට්ුයි ඕනේ. එක්ස් එකකුයි ෂීල්ඩ් එකකුයි හදාගත්තා. අපි දැන් මේ ටික දාගමු. ඊපස්සේ චෙස්ට් එකකුයි චෙස්ට් එක හදලා අපි උඩ බවුට් එක ක්‍රියේට් කරගමු ඉන්වෙන්ටරි එක. හරි guys අපි ගාව තිබ්බ මොතන බවුට් එක අපි දැම්මා චෙස්ට් එකට. දැන් ෆර්ස් එක දැම්මා. ආතන පිළිගස් ස්පොට් එකක් තියෙනවා නේද? ඒකටත් යන් ඔය දැම්මා. මම කැමරා එක හොයාගෙන එන්නම් ටක් ගාලා. අපිට ගොඩක් කෑම ඕනේ මේක හાર્ඩ්කෝර් හින්දා. හරි guys ඉතින් කැමරා එක හෙව්වා. රෑ වුණා. දැන් අපි නිදා ගන්න ඕනේ. දැන්ට මේ ගෙදර නිදාගමු. ඔව් හරි guys ඉතින් අපේ
අපේ පළවෙනි දවස සාර්ථකව ඉවර කරලා ඉතින් අලුත් දවසක් අපේ දෙවෙනි දවස අපේ හරි ගයිස් මම කෑම හොයාගත්තා. හරි ගයිස් ඉතින් ඔන්න මට තව උඩ් ටිකක් ඕනේ. මම බෙඩ් එක හදාගත්තා ඉතින් බෙඩ් එක තියෙන මෙතන දැන්ට තව මට ස්මෝක් එකක් ඕනේ කෑම හදාගන්න. එකෙන් ඉස්සරහට ෆාස්ට් එකෙන් කෑම කුක් වෙනවා. ස්මෝක් එක හදාගෙන පොඩ්ඩක් කෑම ටිකක් උයාගමු. ෆ්‍රෙන්ඩ්ස් කෙලවුණා මට කෝල් නෑ කෑම හදාගන්න. ඉතින් අපි යන්න යනවා දැන් කෝල් ටික හොයන් ඉන්න කොහෙන් හරි. මම මේ වෙල් වලින් වීට් හදාගන්නවා අපිට කෑම ඕනේ. පාන් ටික හදාගන්නවා තව. පාන් තියෙනවා 25ක් තියෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි යන් කෝල් ටික හොයාගෙන අපි මේ අවුට් පෝස්ට් එකට යන දවසක ළඟදිම යන් එහෙනම් යන් කෝල් ටික හොයාගෙන මුල් ටික දැම්ම චෙස්ට් එකට. හරි ගයිස් එහෙනම් අපි යන් කෝල් හොයාගෙන මම දැක්ක මේ ළඟ කේව් එකක් තියෙනවා. මේ තියෙන්නේ බලමු මේකේ කෝල් තියෙනවද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙතන කෝල් එකක් තියෙනවා අපි ඒක මයින් කරගමු. මොකද කෝල් එක බව අපිට දැන් වටනවා කෑම හොයාගන්න ඕන හින්දා. ඉතින් අපි මයින් කරගමු මේක. ඔව් හරි එක කෝල් එකක් තිබ්බේ. අපි ආයෙ උට්ට යමු. ඉතින් මේ තියෙන කෝල් එකෙන් කෑම ටිකක් ගන්න දාලා අපි යන් ආයෙ තව කෝල් ටික හොයාගන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේ කෝල් එක දාලා කෑම ටික උයන්න දැම්මම මේ ටික ඉනකන් හැදෙනකන් ඉමු අපි. ගස් කපන්න නැත් ඕනි ගේ හදන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන්ට කෑම හතරක් පුච්ච ගත්තා. අපි යන් තව කෝල් ටික හොයාගෙන අයංගොල මන්නර යන උට පිස්සු. මේ දැන් බෙඩ්රොක් කළ අයන් පාම හැදුවෑගේ අපිට එකත් හදන්නම් මේකේ මේ ටෝච් 4 කඩාගත්ත ටෝච් ඕනි වෙයි. මම දැක්කම මෙහෙ ලොකු කේව් එකක් තියෙන අපි බලමු ඒකේ කෝල් ඇති උඩ තිබ්බ ගොඩ බලමු අපි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න මම කෝල් හොයලා කෑමත් හදාගෙන මං ගියා ගස් කපන්න. අපි නිදාගමු දැන්. හරි දැන් අපි මේ ඉන්නේ 3 වෙනි දවසේ. එළියට යන් ඩක් යාර වෙත්තේ නානේ උඩ අපි යන් ආරේට මම ගොඩක් ගස් කැපුවා ෆ්‍රෙන්ඩ්ස් මේ ටික ඇතුලේ ගේ හදන්න. තව මම සවලක් හදාගත්තා. මට මේකට යන්නමයි හිතෙන්නේ දැන්. වැඩක් නැති ටික අපි අයින් කරමු ඉන්වෙන්ටරි එකෙන්. මේ කස් ටික ෆ්‍රෙන්ඩ්ස් පැල කරලා දෙමු අපි ගිහින්. තනිකයි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට ගස් කපන්නත් මට ඩෙසර්ට් ටෙම්පල් එක හම්බුණා. අපි ඒක පොඩ්ඩක් ලූට් කරන්න යමු. මේකට තියෙන එක ඒකේ ටිකක් වටනේ ඇති අපි යන්කෝ බලන්න. මේකේ ෆ්‍රෙන්ඩ්ස් පොඩි ට්‍රැක් එකක් තියෙනවා අපි මේ කිල් කරන්න. මම ඒක පෙන්නන්න ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මේක පල්ලෙහාට පනින්න මේ දම්පාර බ්ලොක් එක කල්ලා එතනින් පල්ලෙහාට පනින්න එපා. මෙන්න මේ වගේ සයිඩ් දෙකකින් පනින්න. වෝටර් බකට් එකක් තියෙන හින්දා අපි වෝටර් බකට් එකෙන් පනිමු. අපි පනිමු දැන්. හරි අපි පැන්න. අපි පොඩ්ඩක් ෆිෂර් බේට් එක කරලා අපි ලූට් ටික ගමු මේකේ. සෑන් තියෙනවා සැඩල් දෙයක් තියෙනවා. ඒකේ බෝන් තියෙනවා බෝන් ටෙම්ප්ලේට් දෙයක් තියෙනවා බෝන් තියෙනවා සැඩල් දෙයක් තියෙනවා.
සෑන් ඕන අපිට වීදුරු හදන්න බෝන්න තොල් බල්ලෙක් යාල් කරන්න තව බෝන් තියෙන ඔවු මේ බුක් එක වටිනවා අපිට තව සෑන් තව බෝන් අන්තිම එමරල් දෙයක් තියෙන ගෝල් හරි ෆ්‍රිස්ත මං එක ලූට් කරගෙන බේ සදල් තැන්ටාවා මොක හිතන්න ති අත ගේම් ප්ලේ ගැන ලඟ දහසට කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් පාර දර සප් ඇත් දෙන්න ඉතින් අපි ඊළඟ වීඩියෝකින් ගේ හදමු බේස්සේ හදමු අපේ ඉතින් මොක හිතෙන් අද වීඩියෝ ගැන ටැංකියු බලුවට ගුඩ් බයි ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු තරම් පරිස්සමෙන් ඉන්න